ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට වැදගත් මාතෘකාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඔයා බෑන්ක් රෙකන්සිලියේෂන්ස් එකක් කරනකොට කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි බලමු ඇයි මේ බෑන්ක් රෙකන්සිලියේෂන් කියවා වැදගත් වෙන්නේ. හේතුව තමයි ඔයා ව්‍යාපාරික කරන සියලුම බැංකු සඳහා කරන ගනුදෙනු මේකේ වාර්තා වෙලා මේක විශ්ලේෂණය කරලා නැත්නම් රෙකන්සයිල් කරලා නිවැරදිද කියලා තහවුරු කරගන්නවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඒතර ඔයා දන්නවා ඔයා කරපු ගනුදෙනු සියල්ලම නිවැරදිව සටහන් වෙලා ඒවා බෑන්ක් ස්ටේට්මන්ට් බැලන්ස් එකත් එක්ක ඔයාගේ කෑෂ් බුක් බැලන්ස් එක ටැලි වෙනවා. ඒක ඒ කියන්නේ ඒක රෙකන්සයිල් වෙලා ටැලි වෙනවා කියලා කියනවා. ඒ දෙක සමාන වෙනවා. කියන්නේ අපි උදාහරණයක් විදිහට මම ඒක පැහැදිලි කරන්න. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. දැන් උදාහරණයක් ගන්න ඔයා ඔක්තෝබර් මාසයේ ගත්තොත් ඔයා කරන ගනුදෙනු මොනවාද බැංකුව සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට ඔයා චෙක්ස් පේමන්ට් වවුචර්ස් දාන්න පුළුවන් සප්ලයර්ස් ලගේ. එතකොට යුටිලිටි බිල්ස් මේ වගේ දේවල්. ඒ වගේම ඔයාලට සේල්ස් වලින් එන කෑෂ් ඩෙටර්ස් ලගේ එන කෑෂ් ඩිපොසිට් කරන්න පුළුවන්. ඩිරෙක්ට්ලි සේල්ස් කෑෂ් එකක් આવත් ඒක ඩිපොසිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් චෙක් එකක් හම්බුනොත් ඩෙටර්ස් ලගේ ඒක ඩිපොසිට් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව මොනවාද ඔයාගේ බැංක් account එකේ තියෙන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට ඔයා ලෝන් එකක් ගෙවා ගන්නවා. ලෝන් රෙන්ටල් එක බැංකුවේ අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැංක් charges අඩු වෙලා තියෙන්න පුළුවන්. සමහරට ක්‍රෙඩිට් කාඩ් එකකට සෙටල්මන්ට් එකක් දීලා තියෙන්න පුළුවන් ස්ටෑන්ඩින් ඕඩරයක් ඒක අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අඩු වෙනවා. දැන් ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. විත්හෝල්ඩින් ටැක්ස් එකක් ඒ ඉන්කම් ඉන්ට්‍රස්ට් ඉන්කම් එක අපි හිතමු බැංක් ස්ටේට්මන්ට් එක ක්‍රෙඩිට් වෙන එක ඒ විදිහට කෑෂ් බුක් එක නවා ඩෙබිට් නේ කරන්න ඕනේ. එතකොට ඔන්න විදිහට වෙනවා. මේ වගේ ලාට බැංක් ස්ටේට්මන්ට් එක ඔයා ගත්තම ඊළඟට ඔයාලට කරන්න අවශ්‍ය වෙන දේ තමයි මෙන්න මේක. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා චෙක්ස් 50ක් print කරාට ඕකෙන් ඔයා ඉෂුව කරලා තියෙන්නේ චෙක්ස් 30යි. ඒතර ඔය තියෙනොත් සමහර අය account එකට දාන්න පුළුවන්. සමහර අය account එකට නොදා ඒ අදාළ දිනෙම ඒ කියන්නේ උදාහරණ අපි ඔක්තෝබර් එකක් විතර ඔක්තෝබර් 1 ඉඳලා 31 කාලය තුල ඒවා නිකුත් කියන්නේ බැංකුවට ඩිපොසිට් නොකර ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ බැංකුවට. ඒ කියන්නේ ඔයාගේ බැංකුවේ අඩු වෙලා නොවෙන්න තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දාන චෙක් එකක් වුණත් එහෙම උදාහරණයක් විදිහට 30 වෙනිදා දැම්ම කියලා හිතමුකෝ. අපි 30 ඔක්තෝබර් නම් 31 නේ. ඒතකොට 31 වෙනිදා දාපු චෙක් එක සමහර විට ඔයාලට පළවෙනිදා තමයි රියලයිස් වෙන්නේ. අන්න ඒ වගේ ඉෂුස් එනබ ඉෂුස් නෙමෙයි ඒවා ඇත්තටම බැංකුවේ අද බැංක්ස් තිබ්බොත් දවසක් විතර පරක් වෙලා තමයි ඔයා account එක රියලයිස් වෙන්නේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. බැංකුව අර මං කිව්වා වගේ charge කරපුවා තියෙන පුළුවන්. දැන් ඔයා කොහොමද මේක reconcile කරන්නේ? උදාහරණයක් විදිහට අපි මෙහෙම දැන් අපි දන්නවා හැමෝම අපි කරන්නේ accounting software එකක් කරා තමයි මේ ගනුදෙනු අපි සිද්ධ කරන්නේ. ඒතකොට අපි check එකක් print කරනකොට අපි payment voucher එක දාලා ඒ double entry දාලා උදාහරණයක් විදිහට අපි දෙමුකෝ මොකක් හරි rent එකක් ගෙවමු කියලා. එතකොට rent එකේ අපි ඒකේ ජර්නල් එක දාලා තිබ්බොත් rent expenses එක debit ඒ වගේම rent payable එක credit දාලා තිබ්බොත් ඔය බැංකුවෙන් ඒ rent එක ගෙවනකොට payable එක debit වෙලා බැංකුව credit වෙනවා. උදාහරණයක් විදිහට ඔය වෙනවා. deposit එකක් කියලා හිතමුකෝ. debtors ලගෙන් හම්බුණා. debtors ලා credit වෙලා බැංකුව debit වෙලා තියෙනවා. ඊට පස්සේ loan එකක් ගෙවුවොත් අර ආකාරයෙන්ම loan account එක debit වෙලා බැංකුව credit වෙලා තියෙනවා. කොහොමද වෙන්නේ? දැන් බැංක් ස්ටේට්මන්ට් එක බලාගෙන යනකොට අර ඔයා දාපු එන්ට්‍රීස් වලට ඇරෙන්න අර මං කිව්වේ බැංකුව රිජුවම දාපු එන්ට්‍රීස් සමහරට ඔයාගේ account එකේ කියන්නේ ඔයාගේ සිස්ටම් එකේ රෙකෝඩ් නොවී තියෙනවා. ඒතකොට ඒවා දා ගන්න ඕනේ මෙලිමෙතේ බැංක් PV එකක් කරා ඒවා දාගන්න. කියන්නේ උදාහරණයක් විදිහට ලෝන් එක ගෙවුවම ඒකට දාලා ඩබල් එන්ට්‍රි හදලා පොඩි බැංක් PV එකක් හදලා එන්ට්‍රි පාස් කරන්න. කියන්නේ ලෝන් එක ඩෙබිට් බැංකුව ක්‍රෙඩිට්. ඒ වගේ බැංක් charges තියෙනවා. ඒකත් ජර්නල් එකක් කරා දාන්න පුළුවන්. බැංකු charges ඩෙබිට් කරලා ඔයාගේ account එක credit කරනවා. මේ ආකාරයට කියන්නේ ඔයා දැනටමත් දාලා තියෙන transaction තියෙනවා. ඊට අමතරව bank statement එකේ ඔයා දාපු නැති උදේ ටික දාගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයා system එකේ bank resolutions කියන තැනට ගිහිල්ලා ඒ statement එක run කරලා ඉවර වෙලා ඔයා මේ cross check කරගන්න ඕනේ. ටික් කරන්න පුළුවන් ඔයාලට. උදාහරණයක් විදිහට ඔයා දාපු checks අපි උන් check 50 print කරාට realize ඔයා issue කරේ එකකින් 30යි ඒකෙන් 25 realize. ඒ කියන්නේ realize වුණා කියන්නේ ඔයාගේ bank කොට percent වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. තර ඔය ආකාරයට ටික් කරන දැන් උදාහරණයක් විදිහට බැංකුවේ ඩේට් අනුපිළිවෙලට අපි දන්නවා තියෙනවා වගේ ට්‍රාන්සැක්ෂන් ඒවා ටික් කරගෙන යනවා. දැන් පේමන්ට් එකක් වගේ account එකෙන් අඩු වෙලා තියෙනවා සිස්ටම් එකේ ටික් එකක් දැම්මා බැංක් ස්ටේට්මන්ට් එකේ ටික් එකක් දැම්මා. ඔන්න ඔය ආකාරයට ටික් කරගෙන යනවා පේමන්ට්ස් පැත්ත. ඊළඟට අපි තුමු ලෝන් එකක් ගෙවලා තිබ්බොත් ඒකත් වගේ අඩු වෙලා තියෙනවනේ. ඒතකොට ඒකත් ටික් කරා සිස්ටම් එකේ ටික් කරා. ඩිපොසිට් කරත් එමයයි ඩිපොසිට් පැත්ත බැංකුවේ කියන්නේ මේක මෙහෙමයි. කරන්ට් account එකේ තියෙන්නේ ඔයාලට ඩිපොසිට් වෙනවා ක්‍රෙඩිට් බැංක් ස්ටේට්මන්ට් එකේ ඒ වගේම ගෙවන ඒවා ඩෙබිට් වගේ. කෑෂ් බුක් එකේ තියෙන්නේ ලැබෙන ඒවා ඩෙබිට් ගෙවන ඒවා ක්‍රෙඩිට්. ඔක තමයි සාමාන්‍යයෙන් වෙන විදිය අපි දන්නවනේ ඒක.
එතකොට ඕක ටික් කරගෙන යන්න ඕනේ. ටික් කරගෙන ගියාම ඒ ඩෙබිට් ක්‍රෙඩිට් පැති දෙක බැංක් ස්ටේට්මන්ට් එකත් එක්ක සිස්ටම් එක ටික් කරගෙන යනවා. ගියාම අවසානයේ ඒක රන් කරාට පස්සේ ඒකේ බැලන්ස් එකක් එනවා. ඒතකොට ඔයාට දැන් අපි හිතමු අපි කෑෂ් බුක් බැලන්ස් එක දුන්නා නම් බැංක් ස්ටේට්මන්ට් බැලන්ස් එක එනවා. ඒතකොට අපි දන්නවා මැනුවල් බැංක් ස්ටේට් බැලන්ස් එක මේක ටැලි කරා මේක හරි. ඊට පස්සේ ඔයාට ඒක ඊට අමතරව තව දේවල් දැනගන්න පුළුවන්. ඔයා ප්‍රසන්ට් කරලා තියෙන චෙක්ස් වලින් මොනවාද තවම බැංකුවට ඉදිරිපත් නොවුනි කියලා. ඒකත් ඔයාලා දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඩිපොසිට් කරලා තියෙනවා තවම රියලයිස් වෙන්නේ නැති මොනවද කියලා දැනගන්න පුළුවන්. මේ වගේ දැනගන්න මොනවාද බැංකුවේ වැරදීමකින් මොකක් කරේ එන්ට්‍රියක් වාගේ බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙනවා ඒවත් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් මොනවාද ඩිෆරන්ස් එකක් ආවොත්. මේක තමයි රෙකන්සිලියේෂන් කියන්නේ. මේකේදී ඔයා කරන බැංකුවේදී කරන සියලුම ගනුදෙනු සටහන් කරලා ඒවා නැවත පුනා හරියට ඒ විදිහට සිදුනාද කියලා තහවුරු කරගෙන ඔයාගේ ස්ටේට්මන්ට් බැලන්ස් බලලා මේක නිවැරදි කියලා තහවුරු කරන එහෙම වුණාද අපි ෆයිනල් accounts හදන්නේ. ඊට පස්සේ මොකද ඒකට හේතුව තමයි මේ බැංක් reconciliations නොකර අපිට බෑ ෆයිනල් accounts හදන්න නැත්නම් මේ management accounts හදන්න audited accounts හදන්න. ඒක නිසා අපි ඒවා අනිවාර්යයෙන්ම බලනවා. ඒක ඔයාලට මේ විදිහට වාගේ reconciliation කරගන්න. ඒතර ඔයා දන්නවා ඔයාට ඉෂුව කරපු චෙක් පාස් වුණාද මොනවද තව වාගේ account එකට එන්න තියෙන්නේ ඩිපොසිට් කරපුවා කොහොමද හරියට බැංක් transactions ටික වුණාද සහරි වැදගත් බැංක් reconciliation එකයි අද මම මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් මෙවැනි වීඩියෝ ගැන තව දැනගන්න අවශ්‍ය නම් ඔයා පහලින් කමෙන්ට් දාන්න මොනවද අපිට හැදෙන්න ඕන වීඩියෝ කියලා. මේක අපේ සෝෂල් මීඩියා වලත් ෆලෝ කරන්න අපි හැම වෙලාවෙම අලුත් තොරතුරු ගෙන්න ඔයගලන්ට එනවා. ඒ වගේම මගේ පාඨමාලාව ගැන කිව්වොත් ඔයාට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් බිස්නස් සම්බන්ධයෙන් කන්සල්ටේෂන් එකක් ඕන අපි එක දාගන්න පුළුවන්. ඒ වගේම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ගැන මුල ඉඳලා අගටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි අපේ ඕන තරම් ෆ්‍රී වීඩියෝස් තියෙනවා බලන්න. හැබැයි ඔයාට ඉන්වෙස්ට්මන්ට් එක ලොස් කරගන්න නැතුව ඒ ආයෝජනයෙන් උපරිම ප්‍රතිඵල අරන් ලර්න් කරලා හරියට කරලා ඔයාට බිස්නස් එක සාර්ථක කරගන්න. ඒකට ඔගේ තිරය දැක්ක WhatsApp එකකට WhatsApp එකකට ගිහින් පුළුවන්. Be smart, think strategically. Thank you.